අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ කොහොමද අපි හදාගත්ත Shopify store එක proper විදිහට customization කරගන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපිට ගොඩාක් ලොකුවට දේවල් කරන්න ඕනේ නැහැ. සරල store එකක් විදිහට අපිට customize කරලා මේක finally අපිට market එකට දාන්න පුළුවන් level එකට ad campaign run කරන්න පුළුවන් level එකට හදාගන්න පුළුවන්. ඉතින් මේකෙදී සරලව product ටිකයි ඊට අමතරව store එකේ logos ටික, එතකොට checkout එකේ settings ටික මේ දේවල් ටික හදාගත්තාම හොඳටම ප්‍රමාණවත් ඔයාලට initial stage එකේදී ඔයාගේ online store එක run කරගෙන යන්න. ඉතින් අපි screen එකට ගිහිල්ලා බලමු අපි හදාන්න තියෙන ස්ටෝ එක කොහොමද මේ කියන විදිහට කස්ටමයිස් කරගන්නේ කියලා. ඉතින් අපි මේ විදිහට අපේ Shopify store එකේ sales channels වල online store කියන එකට එන්න ඕනේ. මේකෙදි මම use කරන theme එක වෙන්නේ down කියන theme එක. මෙතෙන්දී අපිට පුළුවන් theme library එකෙන් මෙතන view themes කියන එකට ගිහිල්ලා මෙතෙන්දී free themes වලින් මම දා ගන්නවා මේ විදිහට. එන්න මේ තියෙන theme එක. ඒ theme එක මෙතන දැම්මට පස්සේ අපිට theme library කියන එකට මේ විදිහට එනවා just edit කියලා. ඊට පස්සේ පුළුවන් මට මේක මේ විදිහට publish කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ අපේ store එකේ තියෙන password එක remove කරලා දාන්න. ඊට පස්සේ edit theme කියන option එකට ගිහිල්ලා අපිට theme එක edit කරන්න යන්න පුළුවන්. ඉතින් මේකෙදී අපිට මේ විදිහට ලස්සන කස්ටමයිස් එකක් හම්බ වෙනවා. මේකේ පැනල්ස් කිහිපයක් තියෙනවා. මේකේ left panel එකේ සම්පූර්ණයෙන් අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන page එකට අදාළ elements ඒ දේවල් වලට කොහොමද යන්නේ කියලා පොඩි navigation එකක් වගේ. right side එකේ තියෙනවා මේ අපි select කරලා තියෙන element එකේ settings, එතකොට edit කරන්න ඕන දේවල්, ඒකේ change කරන්න පුළුවන් දේවල් වගේ මේ පැත්තේ පෙන්නනවා. එතන උඩ තියෙනවා උඩ top bar එකේ අපිට මෙතනින් exit වෙන්න පුළුවන් theme එකේ නම. එතකොට live ද නැද්ද කියන එක සහ මෙතන dots කිහිපයක් තියෙන එකෙන් අපිට මේකෙදි code edit කරන්න යන්න පුළුවන්. එතකොට theme මේකේ default content edit කරන්න පුළුවන්, view කරන්න පුළුවන්, documentation, keyboard shortcuts වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ මෙතන home page කියන එක තමයි පේන්න තියෙන default. මේක click කළාට පස්සේ අපේ theme එකේ අපිට යන්න පුළුවන් අනිත් pages ටික මොනවද කියලා පෙන්නනවා මේ විදිහට. අපිට මේවා එක එක ඒවාට වෙන වෙනම templates ඇතුලෙන් ආය හදන්න පුළුවන්. මේ තියෙන මෙතෙන් දැන් collections වලට වෙනම template එකක් හදන්න පුළුවන් ඕන. products වලට templates කිහිපයක් හදන්න පුළුවන්. cart කියන එක click කරවුවොත් අපිට බලන්න පුළුවන් store එකේ cart එක කොහොමද තියෙන්නේ, ඒක change වෙන්න ඕනද, image add වෙන්න ඕනද කොහොමද කියලා. හැම එකකම footer එක තියෙනවා. ඒතර header එකේ මේ දේවල් ටික change කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්දී 404 page එක තියෙනවා. මේ වගේ pages ටික තියෙනවා. මෙතන open sidekick කියලා තියෙනවා. මම sidekick ChatGPT වගේ option එකක්. මේකෙදී අපිට chat කරලා අවශ්‍ය දේ අහගන්නත් පුළුවන්. ඕනනම් අවශ්‍ය දේ යාට කියලා කරගන්නත් පුළුවන්. deactivate inspector කියන එක දැම්මොත් මේවා click කළාට ආයෙ මොකුත් වෙන්නේ නැහැ. නමුත් මේක දැම්මොත් මේ විදිහට යනකොට මේ තියෙන elements auto select වෙන්න පටන් ගන්නවා. මෙතන desktop mode එක, mobile mode එක සහ full screen mode එක කියලා බලන්න පුළුවන්. එතකොට අපිට වෙන වෙනම page එක reload කර කර බලන්න ඕනේ. මොන හරි දෙයක් කරාට පස්සේ full store එක කොහොමද පේන්නේ කියලා මෙතනින් බලන්න පුළුවන්. අවසානයේ මෙතනදී undo, redo කරන්න පුළුවන්, finally save කරන්නත් පුළුවන්. මේ විදිහට තමයි මේකේ edit එක තියෙන්නේ. මෙතන තව theme එකේ settings උත් තියෙනවා. මෙතන theme එකේ logo එක, colors, typography, layout, animations මේ වගේ දේවල් ටික මෙතනින් සම්පූර්ණයෙන් change කරන options තියෙනවා. මේක අපි දාන theme එකෙන් theme එකට වෙනස් වෙනවා. මේ තියෙන features, මේ තියෙන options. theme එකට custom CSS දානවා නම් මෙතනදී මේ option එක use කරන්න පුළුවන්. ඉතින් ඒතකොට මේ drop down මේ sizes මේ දේවල් අවශ්‍ය විදිහට customize කරගන්න සෑහෙන options ගොඩක් තියෙනවා මෙතන. දැන් අපි මේකේ desktop mode කියන එක දාගමු. අපි මුලින්ම මේකේ home page එක edit කරන්න බලමු. මේකෙදි home page එකේ අපිට මුලින්ම ඕනේ කරනවා මෙතන තියෙන header එක. header එකට අපිට දාගන්න පුළුවන් my store කියලා name එක තියෙන්නේ. ඉතින් අපිට මෙතෙන් theme එකට ඇවිල්ලා theme එකේ logos කියන එකට ඇවිල්ලා මෙතනදී logo එකයි favicon එකයි දෙන්න පුළුවන්. ඉතින් මම logo එක මේ විදිහට හදාන තියෙනවා just text based logo එක. මේක Canva වලින් හදාන තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ logo එක විතරක් මේ විදිහට select කරලා මේක download කරගන්න මෙතනින්. එතකොට ඒ අදාළ element එක විතරක් download කරනවා. ඉතින් මේක නිකන් වෙන්නේ නැහැ. නිකන් NB කියලා type කළාට ungroup කරලා මෙතන චූටි වල පොඩි මේ NB කියන එක ඇතුළට පොඩි shape එකක් දාලා තියෙනවා. black color එකකින්ම මේක group කරන්න ඕන නිසා නැත්තම් මේක group කරන්න බැරුව යනවා. මොකද මේක group කරවුවොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේක මේ විදිහට click කරලා මෙතනින් download section කියන එක දෙන්න. නැත්තම් section එකක් දුන්නේ නැති වුණොත් මේ සම්පූර්ණ page එකම download වෙනවා. ඒකට ඒක අපිට ටිකක් අමාරුයි edit කර කර යන්න. ඊට අමතරව ඔයාලට තව තියෙනවා site එක Photopea කියලා. ඉතින් මේකත් Photoshop වගේම එකක් online තියෙන්නේ. හරිම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් අපිට image crop කරන්න ඒවා, WebP වලට convert කරන්න ඒවා, අර සාමාන්‍ය Photoshop වලින් කරගන්න පුළුවන් basic image processing වැඩ ටික මේක through කරගන්න පුළුවන්. totally free accounts මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මුලින්ම අපේ store එකට අදාළව logo එකක් දාමු. මම මේ විදිහට add file ගිහිල්ලා මම හදාන තියෙන logo එක දානවා. ඒතර මේ විදිහට store එකේ logo එක change වෙනවා. එතන මේ favicon කියලා කියන්නේ මෙන්න මෙතන උඩ browser එකේ උඩ පෙන්නන icon එකට ඒකත් අපි පොඩිවට හදා ගන්න ඕනේ. දැන් මම ඒකට NB කියලා එකක් හදාන තියෙනවා. ඒකත් මම මේ විදිහට අප්ලෝඩ් කරනවා. ඒතකොට store එකේ තියෙන icon එකත් change වෙනවා. ඊට පස්සේ මම පුළුවන් මෙතනදී save කියන option එක දෙන්න.
දැන් අපිට පුළුවන් මේකෙදි ගිහිල්ලා checkout කියන්නේ Shopify එක ඇතුලේ තියෙන සිස්ටම් එකක්. ඒතකොට checkout page එකේ එහෙම අපිට edit කරන්න option එකක් නැහැ අත්‍තරම කොහෙවත්. ඒතකොට ඒක නිසා Shopify එකේ දැන් මෙතන my store කියලා තමයි checkout එකේ logo එක විදිහට පෙන්වන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා checkout එකට වෙනම logo එක add කරන්න මෙන්න මේ විදිහට. ඒතකොට මේ විදිහට no brand කියලා checkout එකෙත් ඇවිල්ලා තියෙනවා. මේකේ address එක auto complete වෙන එක මම අයින් කරනවා. ඊට පස්සේ මෙතන buy again button එකත් මම අයින් කරනවා checkout එකේ තියෙන. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් store එකේ මේ ඇතුළත් click කරලා එහාට මෙහාට ගිහිල්ලා load කරලා බලන්න. ඒතර කොහොමද පේන්නේ කියලා. දැන් මේකේ home page එක තියෙන මෙන්න මේ විදිහට මේ heroes එක මේක උඩ click කරපුවම මෙතන template එකේ මේකේ size එක බලන්න පුළුවන් height එක තියෙනවා. height එකම small කරනවා. ඒතර මේ විදිහට පොඩි size එකක් තියෙන්නේ. දැන් අපේ products දෙකක් තියෙන නිසා මෙතන products දෙක මේ ප්‍රොඩක්ට්ස් එක්ක ගැලපෙන විදිහට කොලම්ස් ටික ඔටෝමැටිකලි යනවා. ඒක ඉෂුව එකක් නෑ. ඔය ගන්න තියන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේකේ ෆියුචර් ප්‍රොඩක්ට්ස් දෙකයි තියෙන්නේ. ඊට පස්සේ මම මෙතෙන්දි තව ෆුටර් එකම මේ විදිහට හයිඩ් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ් සෙක්ෂන් එකක් ගිහිල්ලා ජෙනරේට් කරන්න පුළුවන්. මේ විදිහට මම පොඩි බ්ලොක් එකක් ජෙනරේට් කරගන්නවා ෆුටර් එකට. ඒතර පොඩි බ්ලොක් එකක් මේ විදිහට ජෙනරේට් වෙනවා. රයිට්. මේ තියෙන්නේ මේ විදිහට my store කියලා ලස්සන පිළිවෙලට ෆුටර් එකක් ජෙනරේට් වෙලා තියෙනවා. මේකේ තියෙන ඔප්ෂන්ස් ටික මාර වැදගත් වෙනවා. දැන් මට මේක සේව් කරන්න පුළුවන්. අපිට ආපහු වෙලා අපේ store එක මේ විදිහට view කරලා බලන්න පුළුවන්. ඒතර අපේ store එකේ මේ විදිහට products දෙකයි තියෙන්නේ. අපි theme එක edit කරන නිසා තමයි මෙතන යට මේ විදිහට පෙන්වන්නේ. ඊට පස්සේ මම මෙතනදී browse our latest products කියන එකට image එකක් දාගන්නවා දැනට. මේක ඔයාලට promotional image එකක් විදිහට දාන්න පුළුවන්. නැත්නම් මෙතන slide එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. image එකක් දාන්න ඕනේ. මේ image එක දානකොට අපිට මේ size විතරම image එකක් මෙතනින්ම select කරලා දෙන්න. අපිට මෙතනදී explore free image කියලා. හැබැයි image ගන්නකොට image ගොඩක් size image නේ ගොඩක් බරයි images megabyte 12 15 වගේ තියෙනවා. එතකොට අර store එක slow වෙන්න පුළුවන් නිසා තමයි අපි කෙලින්ම මෙතෙන් ඇවිල්ලා බලන්නේ. මේ අපිට මේ විදිහට සාමාන්‍ය clothing වගේ දෙයක් search කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහ එකක් අරගෙන මෙතනින් සාමාන්‍ය මේ size එක 1920 1280 වගේ size එකක් select කරලා download කරගන්නවා. මොකද ටිකක් බර අඩු එකක් ගන්න ඕන නිසා. ඒතර ඔන්න ඒක download වුණා. megabyte එකක්වත් නැහැ. kilobyte ගණනක් තියෙන්නේ. ඒකේ name එක hero කියලා දාලා මම මෙතනදී hero image එක set කරනවා මේ විදිහට. ඊට පස්සේ මෙතන දැන් mobile එකෙන් බලනකොට මෙහෙම desktop එකෙන් අන full screens බලද්දි ඊට පස්සේ අපිට පුළුවන් මේකෙදි තව section එකක් දාන්න මේකට පොඩි collapsible content එකක් මේ විදිහට. අපිට මේකෙදි chat GPT use කරන්න පුළුවන්. අපිට chat GPT open කරලා මේ විදිහ prompt එකක් දෙන්න පුළුවන්. මේකෙදි සාමාන්‍යයෙන් අපිට පොඩි FAQs ටිකක් බලන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මම මේ විදිහට FAQs ටිකක් දාගන්නවා මගේ store එකට. මෙතෙන් ඇවිල්ලා collapse heading එක දානවා. ඊට පස්සේ ඒකට අදාළ content එක copy paste කරලා මේ විදිහට දානවා content එක. මේකෙදි මේ chat GPT එකෙන් එන සමහර dash එහෙම අයින් කරන්න ඕනේ. මොකද ඒව අර චුට්ටක් GPT generated කියලා පේන නිසා. ඊට පස්සේ අපිට පුළුවන් මේකෙදි තව add collapse row කියන එක දාලා මේවා පල්ලට මේ විදිහට drag and drop කරගෙන ගේන්න. හරි. ඊට පස්සේ දැන් මේකේ ඔක්කොම check marks නේ තියෙන්නේ. check mark එකක් වෙනකොට අපිට මේකට සාමාන්‍ය මේකට truck icon එකක් දාන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍ය home page එකේ තියලා තියන්න. හරි. දැන් අපි store එක ආයේ මේ විදිහට view කරලා බැලුවොත් මෙන්න මේ විදිහට තමයි දැන් අපේ store එක මේ වෙනකොට හැදිලා තියෙන්නේ. මෙතන අපි දාපු මේවා එක තියෙනවා. මෙතන frequently asked questions ටික තියෙනවා. මෙතන slides එනවා. දැන් ගිහින් බලපුවම අපේ product page එක මෙන්න මෙහෙම තියෙන්නේ. ටිකක් කැතයි product page එක. images ටික මෙහෙම තියෙන්නේ. එතකොට එක image එකයි මෙතන ඇදලා තියෙන්නේ. අපි ඒකට යන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා product කියන එකට ගිහිල්ලා product page එකට එන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මේක ටිකක් size එක වැඩි කරලා බැලුවොත් මේ විදිහට තියෙන්නේ. අපිට මේකේ තියෙන style එක change කරන්න පුළුවන් සාමාන්‍ය standard style එකකට. මේකෙදි අපිට ගන්න පුළුවන් layout එක 2 columns ගන්න පුළුවන් මේ විදිහට. නැත්තම් thumbnails කියන එකට යන්න පුළුවන්. thumbnail carousel එකට යන්න පුළුවන්. මේකෙදි මේ thumbnail කියන එකට ගියපම perfect. ඊට පස්සේ compile එකේදී කොහොමද පෙන්වන්නේ කියලා බලන්න පුළුවන්. හරි. මෙහෙම තියන්න පුළුවන් අපිට. ඊට පස්සේ මෙතන description එකේ පොඩි issues ටිකක් තියෙනවා. ඒක අපිට හදාගන්න වෙනවා. තියෙනවා අපි product එක පොඩ්ඩක් edit කරගන්න ඕනේ. එතන අපි දාපු product descriptions වල අවුල්ස් ටිකක් තියෙන පොඩි. මේ ටික මම මෙහෙම cut කරනවා control X ගහලා. ඊට පස්සේ control එකයි shift එකයි V එකයි type කරලා කිසිම style එකක් නැතුව ඒ ටික දීලා ඊට පස්සේ මම මෙතන ඇසරයක් ඒවා මේ විදිහට list එකක් හදලා දානවා. දැන් මෙතනදී මම page එක refresh කරලා බලුවොත්
මේ විදිහට දැන් ඇවිල්ලා තියෙනවා පිළිවෙලට ඒ ටික. මෙතන ටේබල් එක චුට්ටක් එහාට මෙහාට වෙලා තියෙනවා. ඒකට හේතුව මේකේ ලොකු සයිස් එකක් දීලා තියෙනවා ඉමේජ් එකට. ඉතින් අපිට ඒකත් හදන්න පුළුවන් මේක කොහොමද වෙන්නේ කියලා දෙපැත්තේ. ඉන්ස්පෙක්ට් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන් මෙහෙම. ඊට පස්සේ මෙතන මීඩියා වලට තමයි ලාර්ජ් දීලා තියෙන්නේ. මේක මීඩියම් දෙන්න පුළුවන්. එතකොට දෙපැත්තම සයිසස් ටික බැලන්ස් එකට එනවා මීඩියාස් වලටයි දෙපැත්තටම එක බැලන්ස් එක. දැන් අපි මේක ෆුල් ස්ක්‍රීන් බලුවොත් මේ තියෙන්නේ. එහෙනම් මේක අයින් කරන්න ඕනේ hide other variant media after one is selected කියලා. එහෙම දාලා තිබ්බහම තමයි ඉමේජ් පෙන්වන්නේ. හරි දැන් ඔන්න අපි ස්ටෝ එක almost හදාගෙන ඉවරයි. හරි දැන් අපිට පුළුවන් අපේ ස්ටෝ එක පොඩ්ඩක් view කරලා බලා ගන්න incognito window එකකදී කොයි වගේද පෙන්වන්නේ කියලා. හරිම simple edit එකක් මෙතන තිබ්බේ. මේ තියෙන්නේ මෙහෙම තමයි දැන් ස්ටෝ එක තියෙන්නේ. brand name එක තියෙනවා. මේ දේවල් ටික තියෙනවා. frequently asked questions ටික තියෙනවා. දැන් මෙතෙන් ආවට පස්සේ මේ විදිහට prices ටික තියෙනවා. මෙතන size chart එක තියෙනවා. මේකේ තව products පහක් විතර add වෙද්දි මේක හරි පිරිච්ච ලස්සන ස්ටෝ එකක් වෙනවා. සාමාන්‍ය standard shopping site එකක තියෙන experience එක මේ විදිහට දෙන්න පුළුවන්. අපි මේක එහෙම නැතුව අර අලුත්ම විදිහකට experience එක දෙන්න ගියොත් සමහර customers ලට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ welcome to our store කියලා උඩ මේ announcement bar එකක් තියෙනවනේ. announcement bar එක දැන්ට මේ icon එකෙන් අයින් කළා දාමු. mobile එක තියෙන්නේ desktop එක විතරයි මෙහෙම තියෙන්නේ. අපි desktop එකත් ඒ විදිහට හදලා ගන්න පුළුවන් මෙතෙන්දී. head එක කොහොමද තියෙන්න ඕනේ කියලා logo positions ගන්න පුළුවන්. center කරන්න පුළුවන් මේ විදිහට. එතකොට desktop එකේදීත් මේ විදිහට center එකේ logo එක තියෙනවා. මේ පැත්තේ homes ඒ දේවල් ටික තියෙනවා. මෙතන තියෙනවා menu ටික එහෙම. අපිට මෙහෙම හදලා ගත්තාම සාමාන්‍ය normal store එකක තියෙන විදිහ බලන්න පුළුවන්. catalog කියලා තියෙන අපේ සම්පූර්ණ විකුණන්න තියෙන එක contact us කියන එක එහෙම හැදිලා තියෙන එකේ detail ටික පොඩ්ඩක් කරලා ගන්න ඕනේ. ඊට අමතරව මෙතන name තියෙන my store කියලා අපි ඒක change කරගමු settings වලට ඇවිල්ලා. මෙතන settings වලට ආවට පස්සේ මෙතන තියෙනවා my store කියලා name එක change කරනවා no brand කියලා. no brand කියලා. ඔය එකේ email එක මෙතන දෙන්න පුළුවන් no brand.lk කියලා. ඊට පස්සේ store එකට phone number එක වෙනුවට මම මගේ number එකම දානවා. 94 71 899 897 කියලා. මෙන්න මෙතන checkout කියන එක customize කරගන්න ඕනේ. checkout එකේ තියෙන්නේ phone number or email කියලා. but මේක අපිට email කියන එක ඕනේ කරනවා. ඊට පස්සේ මෙතන අපිට දාන්න පුළුවන් campaign එක optional දෙන්න පුළුවන්. shipping address phone number එක අනිවාර්යෙන් required කරන්න ඕනේ. ඊට පස්සේ address line to optional. මෙතන first name and last name කියන එක දාන්න ඕනේ. full name කියන එක දාපුවම සමහර කට්ටිය නිකන් අපි හිතමුකෝ චන්දිම කියලා තිබ්බොත් චන්දිම විතරයි කියලා දාන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී first name last name තියෙන එක වැදගත්. phone number එක වැදගත්. ඒ ටික තියෙනවා. අපි නිකන් මේ විදිහට බැලුවොත් refresh කරලා අපිට මෙතෙන් click කරලා exit preview කියන එක එන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපි ස්ටෝ එකේ අපිට ගිහිල්ලා අපි හිතමුකෝ මේ item එක select කළා කියලා නැත්තම් මේක ඊට පස්සේ මේ තියෙන්නේ buy it now කියන එක ක්ලික් කළාට පස්සේ මේ විදිහට අපි check out එකට එනවා. දැන් check out එකේදී email එක අනිවාර්යයි, country එක තියෙනවා, first name last name company address phone number එක තියෙනවා, shipping method එක සම්මත කියලා පෙන්නන්නේ ඒක change කරන්න ඕනේ. අවසන් දැන් අපිට payment method එකක් නැහැ. payment methods ඉස්සරහට අපි කතා කරමු. ඒ ටික ඔක්කොම ඕකේ නම් pay කරන්න පුළුවන්. privacy policy එක අපේ මෙන්න මේ විදිහට තියෙන්නේ. Shopify එකෙන් auto generate වෙන privacy policy එක. මේක අපිට change කරන්න පුළුවන්. refund policies, return policies මේ දේවල් ටික ඔක්කොම දාලා update කරලා. එතකොට අපිට 아무තේ මොනවත් විශේෂ දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. pages වලට එන්න පුළුවන් මෙතන. online store එක click කළා. pages කියන එකට එන්න පුළුවන්. pages කියන එකේ තමයි තියෙන්නේ අපේ contact page එක. contact page එක මේ විදිහට click කරලා මේකට අපිට මොන හරි දෙයක් add කරන්න පුළුවන්. මේකෙම තමයි අර contact form එක පෙන්නන්නේ. properly හදා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ save කරනවා. ඒතර contact page එකත් හරි. ඊට පස්සේ මෙතන අපිට හොයාගන්න බැරි page එකක් තියෙනවා කියනවා privacy policy කියලා. මෙතන උඩ තියෙන search එකෙන් මේ විදිහට හොයන්න පුළුවන්. ඒතර මෙතන privacy policy කියලා එකක් තියෙනවා මේ විදිහට store එකේ legal notes වල. ඊට පස්සේ මේ තියෙන එක අපිට මෙතනින් edit කරන්න option එක තියෙනවා. ඊට පස්සේ මේ විදිහට delivery policy කියන එක මම මෙතනින් add කරගන්නවා මේකේ අවසානයේදී. මෙන්න මෙතනින් delivery policy එකයි ඊට පස්සේ exchange refund policy කියන එක දානවා. ඊට පස්සේ මේක update කරනවා. අවසානයේදී මම මෙතන contact කියන එක දානවා මේ විදිහට. email එක තියෙනවා address එක විදිහට මේක තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී ඔන්න phone කියලා දෙන්න පුළුවන්. හරි. ඔන්න මම මේ විදිහට privacy policy එක fully update කරගන්නවා මට ඕන විදිහට. දැන් ඒතර අපේ privacy policy එකත් fully updated. දැන් අපිට checkout එකට ගිහිල්ලා බලන්න පුළුවන් මෙතනදී වෙනම refund policy එකක් ඕනේ නැති වුණාට
මෙතන ඔක්කොම ටික පැහැදිලිව පිළිවෙලට තියෙනවා. රිෆන්ඩ්ස් දෙන්නේ නැහැ. ඒතර ඩෙලිවරි පොලිසි එක කොහොමද? එතකොට මෙතන එක්ස්චේන්ජ් ඒවා කොහොමද වෙන්නේ? විස්තර ටික ඔක්කොම තියෙනවා. කන්ටැක්ට් ඩීටේල් ටිකත් ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මෙතන තව shipping methods ටික තියෙනවා. ඒක අපි payment සහ ඒ දේවල් වලට කියපුවාම කතා කරමු. ඉතින් මේ විදිහට හරි ලේසියෙන් අපිට Shopify store එකක් කස්ටමයිස් කරගන්න පුළුවන් අවශ්‍ය දේවල් ටික දාලා. ඉතින් මේක ඔයාගේ අවශ්‍යතාවය හෝ ඔයාගේ ක්ලයන්ට් කෙනෙක්ට කරනවා නම් එයාගේ අවශ්‍යතාවය මත තීරණය වෙනවා. නමුත් අවසානයේදී කස්ටමර් කෙනෙක් ඇවිල්ලා ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරන එකනේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ පර්චේස් කරන වැඩිට මේ තරම් ප්‍රමාණයක් තිබ්බහමත් හොඳටම ප්‍රමාණවත් මේක මාකට් කරලා ඔයාට සේල්ස් ගන්න මේ දේවල් ටික කරගන්න. ඉතින් ඇඩ්වාන්ස් විදිහටත් ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට එන්න තියෙන ප්‍රීමියම් වීඩියෝ සීරීසස් වලින්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. පාට සුබ දවසක්.